දිනය 1945 දෙසැම්බර් 5. අහස පැහැදිලි. මුහුදත් සාමාන්‍යයි. ඇමරිකානු නාවික හමුදාවේ ගුවන් යානා 5ක් සාමාන්‍ය පුහුණු ගමනක් සඳහා අහසට නැගුණා. ඒත් පැය කිහිපයකට පස්සේ ආපු අවසාන රේඩියෝ පණිවිඩය අදටත් ලෝකෙම පුදුම කරනවා. අපිට දිශාව හොයාගන්න බැහැ. මාලිමාව වැඩ කරන්නෙත් නැහැ. මුහුදත් වෙනස් වෙලා වගේ පේනවා. ඊට පස්සේ නිහඬතාවය විතරයි. ඒ ගුවන් යානා 5ම කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වුණා. ඒ විතරක් නෙවෙයි. ඒවා හොයන්න ගිය ගුවන් යානාත් ආපහු ආවේ නැහැ. මේ හැම දෙයක්ම සිද්ධ වුණේ ලෝකයේ අභිරහස්ම මුහුදු ප්‍රදේශයක් කියලා හඳුන්වන බර්මියුඩා ත්‍රිකෝණය ඇතුළේ. අදටත් සමහරු විශ්වාස කරන්නේ මේ ප්‍රදේශයේ අසාමාන්‍ය බලයක් තියෙනවා කියලා. තවත් සමහර නම් කියන්නේ මේකට පිටසක්වල ජීවීනුත් සම්බන්ධයි කියලා. හැබැයි ඉතින් විද්‍යාඥයන් නම් සම්පූර්ණයෙන්ම වෙනස් මතයක් දරනවා. ඉතින් බර්මියුඩා ත්‍රිකෝණය ඇත්තටම භයානක තැනක්ද නැත්නම් අවුරුදු ගණනාවක් තිස්සේ මිනිස්සු විශ්වාස කරපු ලොකුම අභිරහසක් විතරද? අද හිඩින් වර්ල්ඩ් එක අපි ඒ රහස හොයමු. මුලින්ම බලමු බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ මොකක්ද කියලා. මේක තියෙන්නේ ඇට්ලාන්ටික් සාගරයේ. ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයත් බර්මියුඩා දූපත සහ පුවර්ටෝ රිකෝ යන ස්ථාන තුන එකට සම්බන්ධ කළාම ලැබෙන විශාල මුහුදු ප්‍රදේශයට තමයි බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ. මේක ලෝකයේ කාර්යබහුලම ගුවන් සහ මුහුදු මාර්ග වලින් එකක්. හැම අවුරුද්දකම ගුවන් යානා දහස් ගණනක් සහ නැව් දහස් ගණනක් මේ ප්‍රදේශය හරහා ආරක්ෂිතව ගමන් කරනවා. ඒත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණේ සාමාන්‍ය ගමන් නිසා නෙවෙයි. අසාමාන්‍ය අතුරුදන් වීම නිසා. ඔය කියන අතුරුදහන් වීම වලින් ප්‍රධානම සිද්ධිය තමයි ෆ්ලයිට් 19. 1945 දෙසැම්බර් 5 ඇවෙන්ජර් වර්ගයේ ගුවන් යානා 5ක් පුහුණු ගමනකට පිටත් වුණා. මුලදී සාමාන්‍යයි හැමදේම. ඒත් ටික වෙලාවකට පස්සේ ප්‍රධාන නියමුව කලබල වෙලා රේඩියෝ පණිවිඩයක් යවුවා. අපිට ෆ්ලොරිඩා හොයාගන්න බැහැ. මාලිමාව හරියට වැඩ කරන්නේ නැහැ. පාලන මැදිරිය වුන් ආපහු හරවන්න උත්සාහ කළා. ඒත් කාලයත් එක්ක රේඩියෝ හඬ දුර්වල වුණා. ඊට පස්සේ සම්පූර්ණ නිහඬතාවය විතරයි. ෆ්ලයිට් 19 සදහටම අතුරුදහන් වුණා. ෆ්ලයිට් 19 අතුරුදහන් වුණාට පස්සේ ඇමරිකානු නාවික හමුදාව වහාම ඔවුන්ව සෙවීම ආරම්භ කළා. ඒ සඳහා මාටින් මැරීනර් කියලා විශාල ගුවන් යානයක් සහ ඒ කාර්ය මණ්ඩලය පිටත් කළා. හැබැයි පුදුම දේ කියන්නේ ඒ ගුවන් යානයත් ටික වෙලාවකට පස්සේ රේඩාර් වලින් අතුරුදහන් වුණා. සමහර සාක්ෂිකරුවන් පසුව අහස විශාල පිපිරුමක් දැක්ක කියලා සඳහන් කළා. ඒ නිසා විද්‍යාඥයන්ගේ අදහස උනේ මාටින් මැරීනර් ගුවන් යානය දියුණුවේදී පුපුරා යන්නේ නැති කියලා. නමුත් ෆ්ලයිට් 19 ගැන නිශ්චිත සාක්ෂි අදටත් හමු වෙලා නැහැ. මේ සිදුවීමෙන් පස්සේ බර්මියුඩා ත්‍රිකෝණය ගැන ලෝකේ පුරා කතා පැතිරෙන්න පටන් ගත්තා. මේක විතරක් නෙවෙයි. අවුරුදු ගණනාවකට කලින් USS සයික්ලොප්ස් කියන විශාල නැවක් මිනිසුන් 300කට වැඩි පිරිසක් එක්ක මුහුදේ අතුරුදහන් වුණා. කිසිම SOS පණිවිඩයක් නැහැ. කිසිම සුන්බුන් හමුුනේත් නැහැ. මේ වගේ සිදුවීම් නිසා සමහරු විශ්වාස කරන්න පටන් ගත්තා බර්මියුඩා ත්‍රිකෝණයේ අසාමාන්‍ය බලයක් තියෙනවා කියලා. තවත් අය කියන්නේ මේකට පිටසක්වල ජීවීන් සම්බන්ධයි කියලා. තවත් සමහරු කියන්නේ අතුරුදහන් වුණ ඇට්ලාන්ටිස් නගරයේ තාක්ෂණය මේකට හේතුවක් වෙන්න ඇති කියලා. හැබැයි මේ කිසිම අදහසක් අද වෙනකම් විද්‍යාත්මකව තහවුරු වෙලා නැහැ. ඉතින් මේ හැම අතුරුදහන් වීමකටම හේතුව මොකක්ද? ඇත්තට මේ ප්‍රදේශයේ අසාමාන්‍ය බලයක් තියෙනවද? විද්‍යාඥයන්ගේ අදහස නම් ඊට වඩා වෙනස්. ඔවුන් කියන්නේ බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ කාලය ගුණ ඉතා වේගෙන් වෙනස් වෙන්න පුළුවන් මුහුදු ප්‍රදේශයක් කියලා. හදිසි කුණාටු, විශාල රළ සහ ප්‍රබල මුහුදු ධාරා නිසා නැව් සහ ගුවන් යානා අනතුරුටපත් වෙන්න පුළුවන්. ඒ වගේ සමහර අවස්ථාවල මිනිස් වැරදි, උපකරණවල දෝෂ සහ නාවික ගමන් මාර්ගයේ ඇති අභියෝගතාත් අනතුරු වලට හේතුවක් වෙන්න පුළුවන්. අද වෙනකොට මේ ප්‍රදේශය හරහා සෑම වසරකම ගුවන් යානා දහස් ගණනක් සහ නැව් දහස් ගණනක් කිසිම ගැටලුවක් නැතුව ගමන් කරනවා. ඒ නිසා
බර්මුඩා ත්‍රිකෝණය අනතුරු ලෝකයේ වෙනත් කාර්යබහුල මුහුදු ප්‍රදේශවලට වඩා අසාමාන්‍ය ලෙස වැඩි කියලා පැහැදිලි සාක්ෂියක් නැහැ. ඒත් ෆ්ලයිට් 19 වගේ සමාන සිදුවීම් වලට අදටත් සම්පූර්ණ පිළිතුරක් නැහැ. ඒවට මොනවද වුනේ කියලා කිසිම සාක්ෂියක් නැහැ. සමහර විට ඒක තමයි මේ අභිරහස අදටත් ජීවමානව තබාගෙන ඉන්න හේතුව වෙන්න පුළුවන්. ඉතින් ඔබ හිතන්නේ මොකද්ද? බර්මියුඩා ත්‍රිකෝණය ඇත්තටම අභිරහස් බලයක් තියෙන තැනක්ද? නැත්නම් ස්වභාවික සිදුවීම් සහ මිනිස් වැරදි එකතු වෙලා හැදුණු කතාවක්ද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ නොදන්නා රහස්, ඉතිහාසයේ අභිරහස් සහ කරුණු ගැන දැනගන්න වින් වර්ල්ඩ් channel එක subscribe කරන්න. මම නැවතත් තවත් රහසක් එක්ක ඔබ හමු වෙන්නම්. එතෙක් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.